සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ සියලුම දෙනාටම මේ සුබ ආරංචිය අස්සසම දෙවන අධීරයේ සියලුම දෙනාට ඔයාලගේ විස්තර මෙච්චර දවසක් සිස්ටම් එකට පෙන්වුවේ නෑ නේද? ඒ වගේම දෙවෙනි අධීරයේ සුළු පිටසකට ලැබෙන නියමිත මුදල් ඒ විදිහටම ලැබුණේ නැහැ නේද? ඔන්න ඔයාලට රජයෙන් දෙවෙනි අධීරයේ සියලුම දෙනාට සුබ පණිවිඩයක් ගෙනත් තියෙනවා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක අවසන් වෙනකන් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් යාළුවනේ වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයා මෙන්න මේ විදිහට මගේ channel එකට එකතු වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට channel එක subscribe කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell button එක click කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් මම දාන වීඩියෝ කාටත් කලින් බලන්න. ඒ වගේම හරිම විස්තර දිනපතා හරි විදිහට දැනගන්නත් පුළුවන්. වීඩියෝ එකට like එකකුත් දාලා ඔයාගේ අදහසත් comment කරලා ඔයාගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. ඔන්න ඉතින් යාළුවනේ දෙවන අධීරයේ ඔයාලා ගොඩ දෙනෙක් බලාගෙන හිටපු ප්‍රශ්න දෙකකට උත්තර අරගෙන යාවේ. ඔන්න ඉතින් දෙවන අධීරයේ ඔයාලගේ විස්තර සිස්ටම් එකට මෙච්චර කාලයක් තිබුණේ නැහැ නේද? ඉතින් යාළුවනේ ඔන්න දැන් ඔයාලට අස්සසම වෙබ්සයිට් එකෙන් ඔයාලගේ ඩෙන්ටිටි නම්බරේ දාලා ඔයාටම බලන්න පුළුවන් ඔයාගේ විස්තර ටික. රජය විසින් ඔයාලගේ විස්තර සිස්ටම් එකට දැන් අප්ඩේට් කරලා දාලා තියෙනවා. ඔයාලට දැන් බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලව අස්සසුමට තෝරාගෙන තිබුණා නේද දුප්පත් සහ ඉතා දුප්පත් කියලා කාණ්ඩ දෙකකට. ඉතින් මෙහෙම තෝරන් තිබුණට දෙවන අධීරයේ සුළු පිටසකට ගිය මාසේ මුදල් දාලා තිබුණේ අඩුවෙන්. ඉතින් මේ පූර් සහ සිල්ලපූර් කියන කාණ්ඩ වලට තෝරන් ඔයාලට ලැබෙන්න ඕන මුදල් අඩුවෙන් ලැබිලා තිබුණේ. ඉතින් රජයෙන් කියලා තියෙනවා මේ මුදල් අඩුවෙන් ලැබුණ අයට සම්පූර්ණ හිඟ මුදල් මේ මාසේ ලබා දෙනවා කියලා. ඉතින් ඔන්න යාළුවනේ ඔයාලටම දැන් බලා ගන්න පුළුවන් ඔයාලට හරියටම ආශ්‍රස්ම දෙවෙනි අධීරේ කීයක් ලැබෙනවද කියලා. සිස්ටම් එක අප්ඩේට් කරලා තියෙන නිසා. ඒ වගේම තමයි යාළුවනේ ඔයාලා සිස්ටම් එකේ බලනකොට ඔයාගේ නම තාමත් සිස්ටම් එකේ පෙන්වුවේ නැත්නම් බය වෙන්න එපා. තව දවස් දෙකක් තුනක් ඇතුළත දෙවන අධීරයේ සියලුම දෙනාගේ විස්තර සිස්ටම් එකට අප්ඩේට් කරලා ඉවර කරනවා කියලා තියෙනවා. ඉතින් යාළුවනේ දෙවන අධීරයේ සියලුම දෙනාට කවද්ද මුදල් දාන්නේ කියලා බලලා මම ඔයාලට කියන්නම්. ඒ නිසා දිගටම රැඳිලා ඉන්න මගේ channel එකත් එක්කම. ඉතින් වීඩියෝ හොඳ නම් වීඩියෝ එකට like එකකුත් දාලා මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් ඔයාලට තියෙන ගැටලුවත් comment එකක් දාලා යන්නත් අමතක කරන්න එපා. මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න අමතක නොකර එහෙනම් ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්.